සම්මෙන් ආලෝ. එදී ඕම් වාඩි ළඟට ගල් ඉච්චනවා තික. අදාවේ සම්මෙන් ආලවට මේ ඉන්නේ මාත් එක්ක ආපු කට්ටිය. सुंदर परिसरයක් තියෙනවා. ඔයා ඔය කොහෙද යන්නේ? මෙයා යන්නේ වෙන දිහාවක් නේ. බහින්න. දෙස්සයි. ඔව්. අතුලෙන් එන්නවා අර. උතනින් එන්න බෑනේ. ඉහළටම යනවා. ඔය කොහෙද යන්නේ? අපි දැන් සම්මන්නාව වැවේ රක්ෂිතේ ඉහළ මහලයට නගින ගමන් ඉන්නේ. කොහොම එතකොට සියලුම වැවේ ස්ථාන ටික අපිට එතනින් නරඹන්න පුළුවන්. මේක පහසු කාර්යයක් නෙවෙයි. මේක ශික්ෂණයකින් යුතුව සෙමිහිට යන්න ඕනේ. මොකද කඳු ගල් පර්වත තුලින් තමයි මේ යන්න තියෙන්නේ. ඉතින් මේ විදියක් තියෙන්නේ. මොකද හේතුව මේ ගැබෝ වෙන්න කලින් අපි නවත්තන් ස්ථානයට යන්නත් ඕනේ. ඒ නිසා අඳුර වැටිගෙන එනවා. අපේ නඩේ ගුරා ඉදිරියටම ගිහිල්ලා ඉහළ අපි එනකම් සූක්ෂමව බලන් ඉන්නවා. අපේ නඩේ මෙහෙවන්නට ආభాෂයක් තියෙනවා මේ සම්බන්ධ. එයා මේ ගමේ වන්න කෙනෙක් නේ. එයා ඉන්නවා මේ ගල උඩ. මේ වැඩිමල් සහෝදරි එනවා පිටිපස්සෙන්. බලාගෙන එන්න. බොහොම දුෂ්කර ගමනක් ඉතින්. ඉහළ ස්ථානයක ඉන්නේ.
කවුද? ඉතින් අපි නදී ගුරා කොහොම මොන පෙන්නද? මේ මම අපි ඉදරාම ඉහළටම ඇවිල්ලා ඉන්නේ. හා? හන්දෑවට ඉර බහිනකොට පට්ට ලස්සනයි. හරි. ඈතින් හරක් ඉන්නවා. ගිනි අන්තර ගස් මණ්ඩි ඈතින් පේනවර සුදු පාට. ඔව් ඈතින් වැඩි ඉටිකන්ද. තා පොඩ්ඩක් ඉන්න රෑ වෙන්න හිටියොත් අලි බහිනවා. අලි නම් පේන්නේ නැහැ. මාර උලඟක් තියෙන මේ දවස්වල පොය නගයි. වෙන්නේ තරු වල. පල්ලෙන් දින වාඩි. ඔය තමයි නේද? ඉතින් මේක මෙන්න ගාලා වගේ වාඩිලා. ඩේන්ජරස් ගලක් උඩට වැඩි දඟලන්න බෑ ඉතින්. උලම් පාර සෑහෙන උලම් පාරක් හමනවා මෙතන. ඉතින් අපිට මෙතන ආරක්ෂාකාරී පියවරක් වශයෙන් මෙව පාඩු වෙලා ඉන්නවා. දැක්කනේ. ආරක්ෂාකාරී පියවර අනුගමනය කරනවා. හොඳටම අනුගමනය කරනවා. ගල් පල්ලෙයා. ගල් පල්ලෙ. පියරි කලාපේ ලස්සන. ආතරු. අනකොල දුරු පාට. දුරු පාට කියන්නේ මේලා පිටිලා. ඔය මේ ගිනි හන්දර ගස් මණ්ඩිය තියෙන්නේ. ඕක මේ වහිනකොට ගිනි කර පාට. නිකන් සැපි පාට වගේ. ඔය දුරු පාට ගස්. ඔය ඉතින් මේ විදිහට ගිනි පාට වෙනවා. ඉන්නේ අර ගිනි දැල්ල ඇටේට. ඒ වගේ පාට. නෑ නෑ. ඉන්දර වගේ නිකන් ලා රෝස පාටක කැපිලි පාටක වගේ ගන්නවා. ඈතින් වෙන ආහාර නෑ දුන්න. ගඩේ මේක යන කට්ටියට මාසින්ම දවස් දෙනවා. ඈතින් අද රංචුවක් ආවා. දැන් ඉතින් අපිට පේන්නේ නෑ මොකද මේ වාසනාව තිබ්බේ නෑ ඔයාලට පෙන්නන්න. මොකද අපිටවත් පේන්නේ හරියට කළු පාට කුට්ටි ටිකක් වගේ තමයි තින්නේ. ගල් වගේ. අර ඈත පේන්නේ මේ මගේ අත ඔය ඇඟිල්ල කෙලින් බලන්න. පේන්නේ නෑ මේ අර ටෝච් එකක් ගාලා කැම් එකට රැයට පේන්නේ නෑ. අපි උඩ ඉන්නේ. කිසිම දෙයක් පේන්නේ නෑ. කිසිම වාසනාවක් නැහැ කියන ඔන්න උකට තමයි. අහම්බෙන් දැක්කේ. අපි යන්න හදනකොට තමයි ඒක අහම්බෙන් දැක්කේ. අලි රංචුවේට වතුර බොනවා රෑට 1 2 3 4 6ක් විතර ඉන්නවනේ. 6යි පැටවුනේ නෑනේ අර අර ඉන්නේ චූටි පැටියෙක් අර මැද. මැදනේ ඉන්නේ ගානේ. චූටි පැටව 3 දෙනයි. අලි 6 දෙනයි. පැටව. ඒ අලි බලන්න වාසනාව නෑ ඔයාලට. මේ ළඟදී දැම්මේ පැටියෙකුත් ඉන්නවා. ඔය ඉන්නේ අපි රෑ. කොහොම කරත් පේන්නේ. මේ පේන්නේ අලි බලන්න ඉන්නේ. අලිය කොහොම හරි බලාගත්ත දන්දෝසයි. මෙයාට තමයි අලි බලන්න. අලි බලන්න පින නෑ අපිට. දැන් අපේ ප්‍රදීප්ට නම් කොහොම හරි අලියා ගැනම කියව කියන්නේ එයාට ඒ වාසනාව. දැන් ඉතින් ඔතනින් යන්නේ නෑ නේද? ඈ? නාලා චුට්ටකම විතරයි නේ. හැන්ද වෙන්න අලි බහින්න. ඔය පාර අලුත් ටේඩිය කියමු අලි බලන්න. පින නන්නේ ආද? chance එකක් ඇත්තේම නෑ. ආන් යනවා ගොඩ යනවා දැන්. අලි ටික ගොඩ යනවා. බලන්න අපු වැඩේ ඉස්ත සිද්ධ වුණා. අලි ටික ඔක්කොම අපි නරඹුවා. ඊළඟ ලොග් එකෙන් මේ අලි ටික අවුල වැටිලා තියෙන්නේ. එනවා බලමු.